ගයිස් ඔන්න අපි කුඹුරට ආව පොහොර ගන්න. ඉතින් මම නම් දන්නේ මට නම් හරියම මහන්සියි ගයිස්. මම නිදා ගන්න මෙන්න මේ ආකාරයෙන් පොහොර ගහනවා නම් ගහපු යව් නැත්තම් නිකන් ඉඳපියා. කමන්නේ ඒක ඕකට කමන්නේ මේ අවුව නම් පායලා තියෙන හොඳටම පොහොර ගහන්න පුළුවන් තත් එක තමයි මේ වෙලාවේ උදා වෙලා තියෙන්නේ. ඉතින් කොහොම කරත් කමන්නේ කළු වෙනවනේ කොල්ල කළු වෙන හින්දා මම පොඩ්ඩක් හෙවනට ආවා. මේ වතුර ජුණ්ඩක් එහෙම බීලා මේ වතුර මේ කකුල ටිකක් හොදගෙන මූණ ටිකක් හොද ගන්න. ඉතින් ඒක කමන්නේ කොහොම කරත් ඉතින් ගයිස් මේ වෙලාවේ නම් වහින්නේ නැහැ. මොකද අපි පොහොර ගහන්න තමයි ආවේ. ඉතින් ඔයාලා දෙනවා නම් පුළුවන් නම් එන්න අපිට සප්පයක් දෙන්න. ඉතින් මේ පේන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් යායට මේ අපේ වත්කම පුතේ. ඉතින් මේ ඔක්කොම ගහන්න ගියාම මාස දෙකක් විතර යනවා. ඉතින් ඔයාලා පුළුවන් නම් ඇවිල්ලා පොඩි සප්පයක් දෙන්න. දවසට රුපියල් 250ක් විතර දෙන්න. ඉතින් දවසේ පඩියක් දෙන්න. ඉතින් ඒ තරම් වත්කමක් නැහැ. කවන්න එනවක බීඩියක් ගහමු. කවන්න බීඩියක් ගහලා පොඩි ෂොට් එකක් දාලා පොහොර පාරක් ගහමු. ඉතින් දන්නවනේ ගයිස් නේද මේ පොඩ්ඩක් ඉතින් දන්නේ නැද කොල්ලාට පොඩ්ඩක් අමාරුයි. ඉතින් මේ හෙවනට පොඩ්ඩක් ආවා. ඈඳි ගන්න පොඩ්ඩක්. හරිද ඈඳි ගන්න. හරිද? ඉතින් වතුර පාරකුත් යනවා. ඉතින් ඕක දිහා බලාගෙන පොඩ්ඩක් ඉතින් ඕන පොඩ්ඩ ලස්සන වීඩියෝ පාරක් දාන්නත් ආවා ගයිස්. ඉතින් ඔය හැම පැත්තෙම කුඹුරු තමයි තියෙන්නේ. ඉතින් කොහොම කරත් කමන්නේ. පුළුවන් නම් එන්න පොඩි සප්පයක් දෙන්න කොල්ලට ඈ. එහෙනම් ඉතින් කොල්ලෝ මේ අපි ගියා. අපි ආයෙත් පොහොර ටිකක් ගහලා ආයෙත් නැවත හමු වෙමු ගයිස්. බයි. බුසර දෙපීටයි ජය වේවා. බත් කන්න. පරිස්සමෙන් ඉන්න බුලත් ටිකක් කාලා යනවා එහෙනම් කොල්ලේ.